අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ බොහෝ අවස්ථාවල දකිනවා අද සමාජයේ බොහෝ සමාජ ජාලාවල තරුණ පිරිස්වල ආකර්ෂණය ඇති කර ගැනීම සඳහා බොහෝ ආස්වාදජනක රූප ආස්වාදජනක වීඩියෝ පට යොදාගෙන ඔවුන්ව ඒ කෙරෙහි ආකර්ෂණය කරගෙන ඉන් පසුව ඊතා උපක්‍රමශීලීව ඔවුන්ගේ අරමුණු ඔස්සේ ඒ තරුණ ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් මෙහෙවන බවක් අපි පසුගිය කාලෙත් අපි දැක්ක ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපේ තරුණ දුවල පුතාලට එවැනි උපක්‍රමවලට හසු නොවන්නට ධර්මයක් දේශනා කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නියමයි මාත්‍රින් දැන් සමාජය තුළ අවිද්‍යාව වැඩි වෙනකොට තේරෙනවද? අවිද්‍යාව වැඩි වෙනවා කියන්නේ තෘෂ්ණාව වැඩි වෙනවනේ ඉතින්. ඒ තෘෂ්ණාව වැඩි වෙන්නේ කුමක් කෙරෙහිද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි. ඉතින් ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න තව පෙරලා අවිද්‍යාවමයි වැඩි වෙන්නේ. ඉතින් ඕක මහත්වෝ ලෝක දහමක්. ඕක වෙනස් කරන්න අපිට පුළුවන්කම නැහැ. තේරෙනවද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඕක නිසායි මේ දේශනා කළා තියෙන්නේ මේ දහමෙන් ආරක්ෂා වෙන්න. හරිද? මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතේට එකතු කරගන්න. දැන් ඕගොල්ලෝ ඒ අනතුරෙන් ආරක්ෂා වෙලා ඉන්නවා නම් ඕගොල්ලන්ව ආරක්ෂා කරේ දෙවියෙක්ද? නැහැ. බ්‍රහ්මෙක්ද? නැහැ. මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. හරිද? එහෙනම් දැන් ඕගොල්ලෝ ආරක්ෂා වෙලා ඉන්නවා නම් ඒ ආරක්ෂා වුණේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් නම් යමෙක් අනාරක්ෂිතව ඉන්නවා නම් ඔහු ආරක්ෂා වෙන්නත් ඕනේ මොකෙන්ද? ආරෂ්ඨාංගික. එහෙනම් දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔය අනාරක්ෂිත පිරිස. ඔය මාධ්‍ය හරහා ඔය මේ සමාජ මාධ්‍ය හරහා කාමච්ඡන්දයන් වඩාගෙන යන පිරිස මාත්‍යෝ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් අනාරක්ෂිත වෙලයි ඉන්නේ. හරිද? ඉතින් එහෙමනම් ඔය අනතුරට වැඩියෙන්ම මුහුණ දෙන්නේ පාසල් පද්ධතියේ දරුවෝ නම් තරුණ දරුවෝ නම් මහත්යෝ මේ දරුවන් නොතනින් යහමඟට ගැනීමේ මූලික අයිතිය තියෙන්නේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. තේන නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ දෙමාපියනුත් ගුරුවරුත් මේ ක්‍රමයේ ඇබ්බැහියන් බවට පත් වෙලා තියෙනවා. ඒක දෙමාපියන් ගුරුවරුත් මේ ක්‍රමයේ ඇබ්බැහි බවට පත් වෙලා තියෙනවා නම් මහත්යෝ අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද? මේක දිගින් දිගටම ඉස්සරහට තියාගන්න. ඉතින් ඒ නිසා සමාජය තුළ ඒවා අපි කර යුතු දේවල් නෙමෙයි රජය විසින් කළ යුතු දේවල් මොකද මේ ශාසනය ආරක්ෂා වෙන්න එපා. මේ ශාසනය ඊළඟ පරපුරට දැන් අපේ අම්මලා තාත්තලා අපේ ආච්චිලා සීයලා කාලේ මේ Facebook මේ සමාජ මාධ්‍ය තිබ්බනම් මහත්තයෝ අද මේ රටේ අපිට දහමක් ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි මේ දහමක් ගැන කතා කරන්නේ අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා කාලේ මේ සමාජ මාධ්‍ය මේවා තිබ්බේ. ඒ නිසා ඒ අය සංවර විනීත විනයගරුක අය හැටියට අපිට ඒ පූර්වාදර්ශයන් දුන්නා. හරිද? අපි ඒ පූර්වාදර්ශයන් ඔස්සේ තමයි මේක හරි මේක වැරදිද කියන කාරණය තේරුම් ගත්තේ. හරිද? නමුත් දරුවෙකුට මහත්වෝ අද ඒ පූර්වාදර්ශයන් ඉගයි. හොඳද? විශේෂයෙන්ම තරුණ ගුරුවරු ඉන්නවනේ අලුතෙන් විශ්වවිද්‍යාලේ උපාධිය අරගෙන පාසල් වලට අනියුක්ත වෙන තරුණ ගුරුවරු ඇත්ත වශයෙන්ම අපි මේ කියන දේවල් දැඩි විදිහට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එවැනි අවස්ථාවකදී අර දරුවන්ට කොහෙත්ම ධර්මයේ සරණක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? ඔය බණ මොකටද බණ බොරු ඕයෙන් මොකද්ද තියෙන ප්‍රගතිය ඔය බණ අහලා කොහොමද දියුණු වෙන්නේ? ඔය වැනි මත සමාජගත කරන පින්වත් ගුරු මහත්මයාත් ඕන තරම් ඉන්නවා. වැඩි හිටියොත් ඉන්නවා. තේරෙනවද? ඉතින් එවැනි තැනකදී මාත්‍යෝ මුලින්ම අපි හොදන්න ඕනේ අර ඕවට යොමු වෙන දරුවන්ගේ හිත් නෙමෙයි. ඒ දරුවන්ට මේ ওই වැරදි පූර්වාදර්ශ දෙන වැඩිහිටි ගුරුවරුන් තමයි මුලින්ම මේ ධර්මයන් තුල නිවැරදිව හික්මෙන්න නම් මහත්වෝ ඒගොල්ලෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණයක් කරන්න ඕනේ. ඒවා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එහෙම ඒවාට හිත සකස් වෙන්නේ නැත්තේ ඇයි? ඊට අදාළ සංස්කාර නැහැ. මොකද ඒ අපිට තේරෙන්නේ අපි මේ කරන අකුසලේ. අපි දරුවෙකුව අනවශ්‍ය ආකාරයෙන් කාමච්ඡන්දයන්ට යොමු කරනවා නම් අනවශ්‍ය ආකාරයෙන් ඔය සමාජ මාධ්‍ය වලට යොමු කරලා ඒගොල්ලන්ගේ හිත් දූෂණය කරනවා නම් ලෝභ දේශ මොහය තීව්‍ර කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කරන මොහොතක් පාසා අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමේ අකුසලයේ කර. නමුත් ඒගොල්ලන් තේරෙන්නේ නැහැ. මොකද මේ හිත දූෂණය කරගත් හිත ලෝභ දේශ මොහයන්ගෙන් පුරවගත් තරුණ පරපුරක් බිහි වුණොත් ඒගොල්ලන්ගෙන් කවදාකවත් මේ ශාසනය ආරක්ෂාවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කැමති වෙන්නේ විකෘති බණ වලට.
ඒතකොට ඒගොල්ලෝ කැමති කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් නැවත ඉපදීමක් නැහැ කියලා කියනවනම් ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ කැමති කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් නිවන් දකින්න සීලය අවශ්‍ය නැහැ කියනකොට ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ කැමති තෘෂ්ණාව නැත්තම් දියුණු වෙන්න බෑ කියලා කවුරු හරි කියනවනම් ඒ හාමුදුරන්ට ඒගොල්ලෝ ඊටමස ඒ රැල්ල හැදෙනවා. ඒ රැල්ල තමයි අනාගතේ කාසාය කණ්ඨකලා ළඟටම යන්නේ. ඒ නිසා ඕක ලෝකයේ ස්වභාවයක්. ඉතින් ඕ ලෝකයේ ස්වභාවය නවත්තන්න නම් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ, ගුරුවරුන් දක්ෂ වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ දැන් මං ඔය ඉන්න ඔය හැටන් ප්‍රදේශයේ දැන් මම දැක පහුගිය දවස් ටිකේම පාසල් වලින් දරුවෝ එක්කන් එනවා. තේන්නද? ඒගොල්ලෝ පාසල් වෙලාවේ අධ්‍යාපන අධ්‍යක්ෂලගෙන් අවසර අරගෙන යාර ටීචර්ලා මෙතෙන්ට එක්කන් එනවා. මොකද එක්කන් එන්නේ අර දරුවන් මෛත්‍රියේ වඩලා අර දරුවන් සමාධිමත් හිතක් ඇති කරගත්තට පස්සේ ඒ දරුවෝ ගෙදර ගිහිල්ලා කියනලු අම්මේ මට කඩේ තියෙන අර එක එක පැකට් කරපු කෑම නම් නැවත ඕනේ නැහැ. තේරෙනවද? මේවා කාලා මට ලෙඩ හදා ගන්න බෑ. හරිද? දැන් වෙනදා කඩෙන් ගිහිල්ලා අරක මේක ඉල්ලන දරුවා දැන් ගෙදරක අම්මේ මට ගෙදර මොකක් හරි දැන් ඒතකොට ඒක කවුද දුන්නේ? ඈ? ඒක කවුද දුන්නේ? ධර්මයෙන් දුන්නේ දරුවට නේද? නමුත් ඒ දැක්ම දරුවන්ට අද දෙන්නේ නෑ. ඒ නිසා ඒ දරුවෝ දන්නේ නැහැ. හරි වැරද්ද මොකද්ද හිත මොහොත සමාධිමත් කරගන්න ඒ දරුවෝ දන්නේ නැහැ. මම දැන් ඒ දරුවන්ට මේ ආනාපාන සතිය මුල් කොටස කියලා දෙද්දි පොඩි උන් ටික හොඳට ඇස් දෙක පියාගෙන භාවනා කරනවා. මම දැන් නැගිටින්න කිව්වම එල්ලෙන්නේවත් නැතුව නැගිටින්නේ. ඒ එච්චරටම හිත ඒ සමාධිය ඒගොල්ලන් ළඟ තිබ්බද නැද්ද? තිබ්බා. ඒතකොට මම නැති දෙයක් නෙමෙයිනේ මතු කරලා ගත්තේ. ඒතකොට දැන් මේ දේ තමයි ගුරුවරු විසින් මේ වැඩිහිටියෝ විසින් දෙමාපියන් විසින් මතු කරගatiya. නමුත් ඒක මතු කරගන්නේ නැහැ. ඒ දරුවන්ට නිරතුරුව උගන්වන්නේ අර කාමයන් වැඩෙන දිශාවට ඒ දරුවෝ අරගෙන යනවා. ඒ නිසා මාත් ඒක දරුවන්ගේ වැරද්දක් නෙමෙයි. දරුවන්ට නම් පොඩ්ඩක්වත් බැනලා වැඩක් නැහැ. මොකද මේ භූමියේ දරුවෙක් මනුෂ්‍ය ජීවිතයක් ලැබලා සිංහල බෞද්ධ මව්කුසක ඉපදෙන්නේ පෙර අප්‍රමාණ පිනක් නිසාමයි. හරිද? ඒ පින නිසාමයි ඉපදෙන්නේ. නමුත් පින පිටිපස්සේ පවක් තියෙනවා. ඒතර වැඩියෙන් වැඩෙන්නේ මොකද්ද ඊට අදාළව? අධර්මයෝ නම් අධර්මයෝ පැත්තටම යනවා. කාමච්ඡන්දේ නම් පුහුණු කරන කාමච්ඡන්දේ. හිත සංසුන් කරන්න නම් පුහුණු කරන්නේ සංසුන් වෙන දිශාවට. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. අපි අතීතයේ යම් විනයක් තිබ්බනම් පාසලක වේවා, ගෙදරක වේවා, ඒ විනය කියන කාරණේට යන්නේ. නමුත් ඒ විනය කියන කාරණේට යන අද ලේසි නෑ මහත්තයෝ. මොකද එදාට වඩා මිනිස්යාගේ තෘෂ්ණාව 100 ගුණයකින් ඉහළ ගිහිල්ලයි. 100 ගුණයකින් තෘෂ්ණාව ඉහළ ගියා නම් අවිද්‍යාව 200 ගුණයකින් ඉහළ යනවා. පංච නීවරණ 200 ගුණයකින් ඉහළ යනවා. එහෙමනම් මාත්‍ය අපිට බලාපොරොත්තු වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන්ගෙන් පිරිච්ච ඒ සමාජය තමයි අපි මේ දකින්නේ. නමුත් මේ සමාජය වෙනස් කරන්න බැරි කම නෑ. වෙනස් කරන්න නම් නායකයාගේ පටන් මාත්‍යෝ අර කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථයන් තුල අපි වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ.